සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. උගුරේ කටහඬ ටිකක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි බලමු අද ඉන්නේ. ඔයා දන්නවනේ මේ දවස් ටිකේ මං ඉන්නේ නාවලපිටියේ කියලා. ඉතින් නාවලපිටියේ අපේ ගෙදර තියෙන මල් ටික තමයි මේ බලන්න යන්නේ. ඉස්සරහට ඔයාලට දෙන ප්ලාන්ට් මේකේ ගොඩක් තියෙනවා. ඉතින් අපි බලාගෙන යමු කොහොමද මල් ටික තියෙන්නේ කියලා. හරිද? එපේෂියා එකේ කහ එක මේක මට එව්වේ මගේ නුවර ආදරණීය අක්කා. අක්කි ගොඩක් පින් මේ පේනව නේද ඔයාට? එපේෂියා පැල කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේක කහ පාට පැලයක්. මලක් තමයි හැදෙන්නේ. ඊට පස්සේ මේ බලන්න මේකේ කොලයක්. හරිද? කොලයක් ගත්තාම මේ අල්ලකට වඩා ලොකු කොළ තියෙන ගහක්. මේකේ වර්ගයේ හැටි මේ අල්ලකට වඩා දුකුයි. මොකද මේ බලන්න මේ සමහර මේ එපේෂියා එක මේ ඇඟිලි දෙකක්වත් නුගරෑ මේ පිෂියා මෙන්න මෙහෙම පේන වලට. එතකොට මේ පිෂියා එකේ කොලේ සාමාන්‍යයෙන් මේ විදිහට ගොඩක් ලොකු වෙනවා. මේකේ මලත් මාර ලස්සනයි. මල් එකක් නෙමෙයි මේ මල් වටේටම පිපෙනවා. මල් මං හිතන්නේ 10ක් 15ක් විතර එක ගහකින් ගන්න පුළුවන්. මේ විදිහට සාරවත් ඒ ගහ හදාගත්තට පස්සේ. ඊට පස්සේ මම පැල ටිකක් තව හදාගෙන යනවා. මේක ඇවිල්ලා කුරු ඇක්ටීරියා ගොඩක් බොන්සායි ක්‍රමයට තමයි හදන්න ගන්නෙ. ඉතින් මේ වෙලාවේ කුරු ඇක්ටීරියා පැල කිහිපයකුත් මෙහි හදාගෙන ගිහිල්ලා තියෙනවා. කැලතියා ගැන කතා කරොත් මේ කැලතියා එක මාරම ලස්සන කැලතියා එකක් ඉස්සරහට දෙන්නම් ඔයාලට. මේ වගේ පොට් එකක් තමයි ඔයාලට ඉස්සරහට හම්බ වෙන්නේ. මේ බලන්න බුෂ් එකක් විදිහට හදාගෙන යනවා මේ කැලතියත් එක. හරිද? ඊට පස්සේ ලස්සන වර්ග ටිකක් තියෙනවා ඉතින්. මේකත් හරි ලස්සනයි. මම දැකලා තියෙන පේරාදෙනී ගාඩන් එකේ තියෙනවා. අර බුෂ් එක හැදුවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ලොකු පෝච් එකකට දාගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඒක මාර ලස්සනයි ඉතින්. මේ බලන්න දම්පාට යාළුවෙක් ඉන්නවා. මේක එක වර්ග තියෙනවා ගොඩාරියක්. ඉතින් මේ ටිකේ අපි බලාගෙන යන්කෝ. ඊට පස්සේ මෙන්න මෙයක් ඉන්නවා. මෙයක් සේල් කරන්න හදලා තියෙන්නේ. ඉස්සරහට දෙන්නම්. මෙයාලා ඉතින් මගේ සුපුරුදු පැලේ. ඔයාලා දන්නවනේ. ඊට පස්සේ අපි යමු කාගේ සුන්දරී ගාවට. මෙන්න ඉන්නවා. අවුව වැටලා තියෙනවා. අවුව ඕනේ ගොඩක් කුණලු වලට මෙහෙනම් මේ පොකුරු කුණලු. දම්පාට කල එක තමයි මෙහෙ තියෙන්නේ ගොඩක් අපි අම්මි හදලා තියෙන්නේ. මේ බලන්න. කොහොමද ලස්සන. ගොඩක් ෂයින් එක තියෙනවා දිලිසෙනවා. චූටි අතුරිකිලි තමයි මේකේ ගහලා තියෙන්නේ. මල් ටික මාර ලස්සනයි ඉතින්. මේ අමුතු වර්ග ටිකක් තියෙනවා. මේ බලන්න මේ පාසි වගේ පිටිපස්ස රතු පාටයි. මාර ලස්සනයි. අලුතෙන්ම හම්බුනේ ඇග්ලොනිමා එක. බලන්න කලින් දැකලා තියෙනවද කියලා. ඕන ඉතින් මේකත් ඔයාලට සේල් කරන්න මම ඉස්සරහට ගේනවා. මේ වෙනකොට පැල හදාගෙන යනවා මේ. මේක බුෂ් එකක්. පැල තියෙන. මෙයාගේ නම. මෙයාගේ නම ඇග්ලොනිමා ටෙයාරා. හරිද? මේ බලන්න උඩ. ඊටසේ යට. මාර ලස්සනයි රෝස පාටට හුරු. මාර ලස්සන කලර් එකක්. ඇග්ලොනිමා ටෙයාරා තමයි ඒකේ නම. හරිද? මේ ටෙයාරා ගස් කීපයක්ම තියෙනවා. ටෙයාරා ටිකක් තියෙනවා. ඊට පස්සේ ටෙයාරා එක්කිනව චුට්ටක් පැත්තකින් තියලා මේ බලන්න. ලස්සනයි නේද? තව මල් පිපීගෙන එනවා. කොලේ චුට්ටක් ඈත් කරලා දෙන්නම් කමි. මල් පිපීගෙන එනවා හරි ලස්සනයි. ඊට පස්සේ ඔයාලා කලින් දැකලා තියෙනවද කියලා චුට්ටක් බලන්න. මේකේ නම දන්න කෙනා අනිවාර්යයෙන්ම එවන්න ඕනි මට. මේක මම පුංචි ඉඟියක් දෙන්නම්. ලංකාවේ වඳ වීගෙන යන ගහක් මේක. ලස්සනයි. මාරම ලස්සනයි. මේ විදිහට තමයි ආ පේන්නේ. හරිද? ලංකාවේ වඳ වීගෙන යන කැන්සර් වලට ඒ වගේම තවත් රෝගී ගොඩකට බෙහෙතක් තමයි මෙයා. විශේෂයෙන්ම වතුර වලට ප්‍රිය කරනවා. කියන්නේ වතුර ගොඩාක් නෙමෙයි සාමාන්‍යයෙන් වතුර තියෙන තැන සීතල තියෙන තැනක තමයි මෙයා හැදෙන්නේ. විශේෂයෙන්ම ගස් වලට ගස් උඩ තමයි හැදෙන්නේ. රඳවණයක් වගේ නිකන් ඕකිඩ් හදන විදිහට තමයි මෙයාව හදන්න ඕනේ. මම නම් අරන් තියෙන්නේ ඇන්තූරියම්
වලට ගන්න මාධ්‍ය ගොඩක් පොල්ලෙලි පාවිච්චි කරලා තිනවා. මොකද මෙයා සීතලට කැමති හින්දා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් නම දාන්න. දාන්න කෙනෙක් ඉන්නවනම් නම දාන්න. නම කියන්නේ නැහැ මොකද මෙයා විශේෂයි. මෙයා සාමාන්‍යයෙන් දුර්ලභ ගණයේ කෙනෙක්. ඒ වගේම වඳ වී යන තර්ජනයට ලක්වෙච්ච ගහක්. මෙයා ගොඩක් ඖෂධීය ප්‍රතිකාර වලට ගන්න නිසා තමයි වලට පේනවා කියලා මම හිතනවා. කියන්නන්නේ නම නැත්තම් හරි නෑනේ. මේ මා හැඩ. මා හැඩය කියන්නේ මෙයාට තමා මා හැඩයයි කුඩා හැඩයයි කියලා දෙකක් තියෙනවා. මේ මහා හැඩය. මං ගාව තියෙන මහා හැඩය මං ගාව නෙමෙයි මේක අපි අම්මි ගාව තියෙන්නේ. මේ බලන්න මාර ලස්සනයි. මාර ලස්සන ඒක අර මාර විදියට අපි අම්මි හදාගෙන තියෙනවා. ඉතින් මෙතනත් ඇග්ලොනිමා ටිකක් අම්මා හදලා තියෙනවා. මේ මෙන්න මෙයාගේ මලකුත් පිපිලා මේ ලස්සනයිනේ. දම් පාට පිටිපස්ස කොලේ මාර ලස්සනයි. අද මේ පොඩි එක්කෙනා නෑ අප්පච්චි ඉන්නවනේ. අප්පච්චිත් එක්ක පොඩි සෙල්ලම. ඉතින් මේ ඔයාලට මම සේල් කරා තැඹිලි පාට කලර් එක මේ තැඹිලි පාට කලර් එකේ මේ විදිහට තමයි පැල අපි ගෙදර නාවල පෙට්ටිය අරගෙන ඔයාලට සේල් කරන්න හදාගෙන යන්නේ. මේ මල් පොහොට්ටු වෙන්න ළඟයි. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන ගහක් කොළ පාට එක්කනේ මේ අම්මා හදලා තියෙන්නේ තාම සෙට් වෙලා නැහැ. හදාගෙන යන එකක්. ඊට පස්සේ අපි යමු ඉස්සරහට. පේනවනේ මල් පෝච්චි වල හැඩ වැඩ. ඔයාලට ඉස්සරහට දෙන්න. හදන් යන ඒවා. මෙන්න මෙයාත් ඉස්සරහට මම දෙන්නම්. මේ දවස් ටික අපේ අම්මී ඉතින් ගොඩක් ඒවා හදනවා. මේක අපේ කවුද? කා වෙනුවෙන්ද මම මේවා හදන්නේ? මේව නම් හදන්නේ මගේ අක්කා වෙනුවෙන් කවුද අපේ? කියන්න පුළුවන් නම් අප්සරාක්කි ඔයා ආසමයි කිව්ව නිසා මම පැල ටිකක් මේ දවස්වල හදාගෙන යනවා අම්මිත් එක්ක මේ ගොඩක් වර්ග තියෙනවා මං ගාව. ඔයාට හදලා මේ එනකොට මං අරන් එනවා අනිවාර්යෙන් අක්කේ. අප්සරාක්කිට ඊට පස්සේ මේ අලුතෙන් හම්බෙච්ච වර්ග ටිකක් මේ මොනරිත් ඉන්නවා මෙහෙන් තමයි ඉතින් හැමදේම අරන් යන්නේ. මාරම ලස්සනයි ඉතින් තාම හදාගෙන යනවා. සිංගෝනියම් කියලා බලන්න කොහොමද? මේ මෙහෙන් තමයි මම ගොඩක් වෙලාට අම්මිගෙන් සිංගෝනියමුත් අරන් යන්නේ. ලස්සනයි නේද? මෙයත් පස්සේ තමයි මම දන්නේ මේ අපේ කවුඩක් කට්ටිය කතා කරන්නේ මෙයාට මොකක්ද කියන්න බලන්න. ඔව් ඒ නමින් තමයි. ගොඩ නෙළුම් කියලා තමයි කියන්නේ. හැබැයි මෙයත් කැලතියා විශේෂයක් කියලා අපේ කට්ටිය දන්නේ නැහැ. මේක කැලතියා විශේෂයක්. මේ බලන්න මල්. මේ මල් මේ කැලතියා පොට් එකක්. මෙන්න මෙයා බලන්නකෝ. මෙයා ඉස්සරහට මම සේල් කරනවා. අක්කිගෙන් තමයි මෙයා මට මුලින්ම හම්බුනේ. ඊට පස්සේ අපේ අම්මි ගාව ගස් තිබිලා තිබ්බා. අක්කි මම මේක ඉස්සරහට සේල් කරනවා. ඊට පස්සේ ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලපු ප්ලාන්ට් එකක් තමයි මෙයා. මෙයත් හදාගෙන යන ගමන් තියෙන්නේ. මෙයා ඇත්තටම අපි හදන්නේ මෙන්න මේ විදිහට කොළ වලින්. මේ කොළ වලින් හදලා තමයි එච්චර ලොකුවට අපි හදාගෙන ඉස්සරහට ගන්නෙ. හරිද? මෙන්න බලන්න මගේ මල් කැකිලියෝ ටික. මෙයාලා මාල් ලස්සනයි. බොරලස් ගමුවේ අක්කිට තමයි මෙයා හදාගෙන යන්නේ. බොරලස් ගමුවේ අක්කේ ඔයා මගෙන් ඉල්ලීමක් කරා මේ ප්ලාන්ට් එක හොයලා දෙන්න කියලා. ඉතින් ඒක අපේ අම්මී හදාගෙන යනවා. මේ වහනේ මෙයා කට්ට කළුයිනේ. මේ වහනේ පිටිපස්ස මාල් ලස්සනයි. මෙයාගෙත් පැල තියෙනවා ඉස්සරහට මන් දෙන්නම්. හලෝ සුද්දි කොමඩ මානික. මේ බලන්න. මාල් ලස්සනයි නේද? මෙයාගෙත් පැල හදාගෙන යනවා මං ඉස්සරහට දෙන්නම්. මේ දවස් ටිකේ ගෙදර ඉන්නකම් ඕවා තමයි කරන්න ඉතින්. මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. බලල් හනස්ස කියලා තමයි මේකට කියන්නේ. මේකත් ඉන්ඩෝර් තියෙන එකක්. මේ බලන්න මුල්ල ඇවිල්ලා මේ විදිහට තමයි එන්නේ. ඉතින් ඉස්සරහට මම මේවා දෙනවා ඔයාලට. මේ බලන්න මාර ලස්සනයි. මේකත් එකේ ලොකු මද පොට් එක තමයි ඒක. පැල බෝ කරගෙන යනවා. මේ තියෙන පැල. ඉස්සරහට මේ ඔක්කොම ඔයාලගේ තමයි. මම මේ දැනට හදාගෙන යන ඒවා. බයි කලර් වෙලා තියෙන කූණලෙක් කෙනෙක් මේ.
මාර ලස්සනයි. ඒ අතර බලන්න ඇන්තූරියම්. ඇන්තියරුනෙත් මාර විදිහට තියෙනවා. ඉතින් ඇන්තූරියම් නම් මම සේල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් සේල් එකට යූස් කරන්නේ නැති නිසා. බලන්න මාහැඩය අපිට පේන්නේ මේ විදිහට තමයි දුරේ ඉඳලා බලනකොට. මාහැඩය. ඊට පස්සේ අපේ ඇග්ලෝනිමා තියෙනවා අතන. ওই විදිහට තමයි තියෙන්නේ. මේ අපේ අම්මිගේ නෙට් හවුස් එකේ ඇතුළේ ඉඳලා තමයි අපි මේ විදිහට ඔයාලට මේ හැමදේම පෙන්වන්නේ. මෙහෙම තමයි අම්මිගේ නෙට් හවුස් එක තියෙන්නේ. මේ බලන්න ලස්සන. මහා ලස්සනයි. ඉතින් අපේ අම්මා මේ හැමදේම හදන්නේ මට ඔයාලා වෙනුවෙන් සේල් කරන්න. මට ගොඩක් මහන්සි වෙන්න දෙන්නේ නැහැ. හැමදේම ඉතින් එයා කරලා දෙනවා මට. මේ ඉතින් අම්මට ගොඩක් පිං. එහෙනම් ඉතින් මේ දවස්වල මහන්සියලා මේ කරන ප්‍රතිඵල ඉස්සරහට ඔයාලට මල් සේල් එකකින් ගේන තමයි මම අදහස් කරගෙන ඉන්නේ. දිය කුඩුළු සේල් කරන්නද එපාද? අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න දිය කුඩු වලට මොකද වෙන්න ඕනි කියලා. මොකද ඉස්සරහට මං හිතාගෙන ඉන්නවා දිය කුඩුළු කියන්නේ පොකුරු දිය කුඩුළු වල පොඩි කනෙක්ෂන් එකක් ඔයාලට පෙන්වන්න. මේ වෙනකොට අපි හදාගෙන යනවා. තාම මල් ඇවිල්ලා නැහැ. මල් තියෙන්නේ මේකේ විතරයි. අපි බලමු ඉස්සරහට කොහොමද මේක සෙට් වෙන්නේ, කොහොමද කරගන්නේ. මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ලම. එහෙනම් මොකද ගිහිල්ලා එන්නද? හානේ එහෙනම් මං ගිහින් එන්නම්. එපීෂියා වර්ගත් ගොඩාක් හම්බෙලා තියෙනවා. මේ එක එක කලර්ස් එපීෂියා වර්ග අම්මා දැන්ට හදාගෙන එනවා. දැන් මට රෝස තිබුණේ නැහැ. රෝස දැන් හම්බුණා. ඊට පස්සේ රෝසයි තව මොනවද රතුයි. රතු තමයි ගොඩක් තිබුණේ. එහෙනම් අද දවසේ මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් බුදු සරණයි.